ඔයාට පිස්සුද? රෙකෝඩින් ප්ලේ කරන්න දෙන්නේ නැහැ. ඔයා කටින් කියන්න ඕනේ. ඇක්ට් එක විතරක් තිබිලා හරියන්නේ නැහැ ඔයාගේ. ඒකනේ අක්කේ. එහෙනම් බෙර ගන්නත් බෑ, වෙස් මුඩු පාවිච්චි කරන්නත් බෑ. ඔව්. එතකොට කොහොමද හරියටම එක්සෑම් එකට අපි කරන්න ඕනේ? ළමයි හරි දැන් ඔකට ගැටළු ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැහැ. අපි දැන් කරන්නේ මෙතන වැඩමුළුවක් නේ. අපි මිස්කෙන් අහලා බලමු ඒක හරියටම කරන්නේ කොහොමද කියලා. ඔව් පුතේ. ඇත්තටම සර් මේ උත්සාහ කරන එක හරි වටිනවා දරුවෝ. හැබැයි විභාගෙට ප්‍රැක්ටිකල් එකේදී කොහොමද හරියටම කරන්න කියලා දරුවන්ට අපි මේ වැඩමුළුවේදී කියලා දෙන්න තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් පුතේ ඇත්තටම ඔයාට මේ දැන් අර ගැමි නාටක හෝ ශාන්ති කර්ම ආශ්‍රිත චරිත නිරූපණයේදී මෙහෙම මියුසික් ට්‍රැක්ස් පාවිච්චි කරන්න බෑ. ඒ වගේම මේ දුව කිව්වා වගේ මේ බෙරකරුවෙක් යොදා ගන්න බෑ. දරුවා තනියම ඒක පුරුදු පුහුණු වෙලා ඉදිරිපත් කරන්න ඕනේ. සංවාද කොටස් සහ ගායනා කොටස් මේ දරුවන්ට පුළුවන් නේ. ඉතින් විනාඩි 3ත් 5ත් අතර කාලයක් ඇතුළත හොඳ චරිත නිරූපණ කොටසක් තෝරගෙන එයාට තනියම ඉදිරිපත් කිරීමක් කරන්න සිද්ධ වෙනවා මේ ප්‍රායෝගික විභාගෙදී. ඒ වගේම මේ කොටසට දරුවන්ට ලකුණු 15ක් හම්බ වෙනවා. ඒ වගේම මේක තෝරා ගන්නා දරුවන්ට තමයි මේක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. මේක අනිවාර්ය කොටසක් නෙමෙයි. ඒ තේරීම් වර්ගයේ ක්‍රියාකාරකමක්. ඉතින් පුතේ අපි වැඩමුළුවේදී දැන් එකතු වෙලා මේ විදිහට විභාගෙට උපරිම ලකුණු ගන්න පුළුවන් වෙන විදිහට අපි මේ ක්‍රියාකාරකම හරියටම ඉගෙන ගමු.